වමන යන එක, බඩේලිය යන එක, ඒ කියන්නේ අපි කියන ඩයරියා කියලා. මේ දේවල් ඔයත් ගණන් ගන්න සාමාන්‍ය දේවල් විදිහටද? නර්ස් කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා මේ රෝග ලක්ෂණ තියෙන ගොඩාක් පුද්ගලයන් ඉක්මනටම බරපතල රෝග තත්ත්වවලට යනවා. ඉතින් ගොඩක් අය එයාලට වමන යනවා නම් ඩයරියා එකක් තියෙනවා නම් කරන වැරදි දේවල් තියෙනවා. ගොඩක් අය කරන්නේ එයාලා ගන්න ආහාර දියර જાති සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒ වගේම එයාලා ගාව තියෙන මොනවාම හරි බෙහෙත් තියෙනවා නම් එයාලා හිතුමනාපිට ඒ දේවල් ගන්නවා වෛද්‍ය උපදේශකින් තොරව. ඒ වගේම කොච්චර වමනේ ගියත් කොච්චර ඩයරියා එක තිබ්බත් එයාලා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් මම දකින වැරදි දේවල් තමයි මේවා. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. ඉතින් ඔයාට ඩයරියා එකක් තියෙනවා නම් ඔයා කරන්න ඕන දියර જાති හොඳට ගන්න එක. ඒ කියන්නේ ගොඩාක් එකපාර නෙවෙයි චුට්ට පොඩි උගුරු විදිහට දියර જાති ගන්න ඕන. ඔයාට ORS එකක් දෙන්න පුළුවන්. ORS කියන්නේ oral rehydration solution. ඒ කියන්නේ ඒක ෆාමසි වල ගන්න තියෙනවා. ඒ පැකට් එක වතුර ලීටර එක දිය කරලා තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් එන්නේ එකෙන් පොඩි උගුරු විදිහට ඔයාට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් ඔයාට වමන යන එක සෙටල් වුණාට පස්සේ තමයි ඔයා කෑම වලට යන්න ඕන. ඒ කියන්නේ ගොඩක් ඝන ආහාර වලට එකපාරට යන්න හොඳ නැහැ. කැඳ જાති, කෙසෙල් ගෙඩි වගේ සරල දේවල් තමයි මුලින්ම ඔයා දෙන්න ඕන. ඒ වගේම ඔයාගේ දෑත් පිරිසිදුව තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මම දැකලා තියෙනවා පොඩි ළමයි ඒ වගේම ගොඩක් වැඩිහිටි අය රෝහලට ඇඩ්මිට් වෙනවා ගොඩක් ඩිහයිඩ්‍රේට් වෙලා, විජලනය වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ එයාලට වොමිට් වුනහම ඒ වගේම ඩයරියා එකක් තිබ්බහම එයාලා සම්පූර්ණයෙන්ම දියර જાති ගන්න එක නවත්තනවා. ගොඩක් වෙලාවට වමන යන එක ඩයරියා එක හරි විදිහට මැනේජ් කරොත් ඔයාට ගෙදරදිම ඒක සෙටල් කරගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් මතක් කරනවා දියර જાති තමයි මුලින්ම දෙන්න ඕන. ඝන ආහාර වලට යන්නේ අපි ඊළඟට. ඉතින් ඔයා ඒ වගේම ඒ රෝගියව හොඳින් නිරීක්ෂණය කරන්නත් ඕනේ. වැදගත්ම දේ තමයි ඔයාගේ මල පහත් එක්ක රුධිරය පිට වෙනවා නම්, ඔයාගේ බඩ රිදෙන එක ගොඩක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාගේ බඩ හොඳටම රිදෙනවා නම්, ඔයාට උණ තියෙනවා නම්, ඒ වගේම මේ වමන යන එක ඩයරියා එක දවස් 2කට වැඩි නම් අනිවාර්යයෙන්ම ඔයා හොස්පිටල් එකකට එන්න ඕන. ඉතින් වෛද්‍ය උපදෙස් ගන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.